සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අදත් හරි ලස්සන දවසක් පටන් ගත්තා. හැබැයි ඉතින් අද උදේ පාන්දර ඉඳලම හරියට වහිනවා. අද තමයි ඉතින් පොසොන් පෝය දවස. ඉතින් මාසේ මං කැමතිම දවස තමයි පෝය දවස. පෝය දවසට මං හරිම ආසයි. මොකද හවස් වෙනකොට හරි ලස්සනට පුරහඳ පායනවා බලන්න මං ගොඩාක් ආසයි. වැස්සෙම පොඩ්ඩක් මං එළියට බැස්සා. මොකද මෙන්න මේ ලස්සන මල් කුමාරියෝ ටික බලලා එන්න කියලා. ඔන්න ඉතින් එයාලා නම් හරි සතුටින් මේ වැස්සේ තෙමි ඉන්නවා. ඉතින් මේ නිවාඩු දවසේ උදේ පාන්දර ඉඳලම වහින වෙලාවේ පොඩ්ඩක් ඉතින් නිදාගෙන ඉන්න පුළුවන්කම තියෙද්දිත් මම මේ උදේ නැගිටලා ලෑස්ති වුණේ උදේ කෑම ටික හදාගන්න. ඉතින් මම දවල් බුද්ධ පූජාව තියන්නත් එක්කම තමයි කෑම ටික හදන්නේ. ඒ හින්දා තමයි ඉතින් උදේම නැගිටලා උයන්න හිතුවේ. අද ඉතින් පොසොන් පෝයේ හින්දා මස් මාළු නම් මොකුත් උයන්න වෙන්නේ නැහැ. කොහොමත් ඉතින් මම පෝයේ දවසට හදිසි අවස්ථාවක් ආවොත් ඇරෙන්න මස් මාළු නම් ගෙදර හදන්නෙම නැති තරම්. ඕන කරන අඩුම කුඩුම ටික ඔක්කොම දාලා රස බෝංචි කරි එකක් තමයි මම මේ හදාගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් බෝංචි කරි එක හදන්න කලින් මං චුට්ටක් මෙන්න මේ ටික ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ඉතින් අපි කපාගත්ත බොංචි අල ටිකයි මේකට එකතු කරනවා. ඉතින් මේ විදියට හදාගන්න බොංචි එකට තක්කාලි ටිකකුත් එකතු කරලා කහ කුඩු 3-5 කුඩු ලුණු ටිකක් එකතු කරලා සාමාන්‍ය මද ගින්දරේ මුඩිය වහන්නේ නැතුව තඹ ගත්තාම අපිට බොංචි කරි එකේ රසය ගුණය දෙකම රැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි හරි ලස්සනට කොළ පාටට බොංචි කරි එක ඉදෙනවා. එළවලුවක් ඉතින් ව්‍යංජනයක් විදියට හදනකොට ඒකේ ගුණය රැක ගන්න නම් කොළ පාට ගතියට තියෙන්නම ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඌමනා දේවල් ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරගෙන පොඩ්ඩක් වෙලා ටෙම්පරාදු කරගෙන ඔකට පොල් කිරි පොඩ්ඩක් විතර එකතු කරගත්තාම හරි රසට ওই බොංචි කරි එක ඉදෙනවා. උයන ගමම්ම එළියටත් මම පොඩ්ඩක් අලුව දාලා බලලා ආවේ. වැස්සේ පුංචි හරි අඩුවක් තියෙයිද කියලා. ඉතින් තාමත් වහින කෙනන් අඩුවක් වෙලා නැහැ. උදේම ඉතින් මේ විදිහට වහින්න ගත්ත එකට නම් මගේ හිතේ පුංචි අමනාපයක් ඇති වුණේ නෑ කියලා කිව්වොත් නම් ඒක බොරුවක්. මොකද ඊයේ අපි 3 දෙනාත් එක්ක ප්ලෑන් කරගත්තා. අද ඉතින් නිවාඩු දවස, පෝය දවස. ඉතින් අපි පොඩ්ඩක් කොහේ හරි ඇවිදලා එන්න යමු කියලා. ඉතින් මේ විදිහට වැස්සොත් නම් ඉතින් අපි ප්ලෑන් කරපු විදිහට හිතාගත්ත විදිහට නම් ඉතින් කොහෙවත් යන්න වෙන එකක් නෑ වගේ. ඉතින් හිතේ පුංචි දුකකුත් නැතුව නෙමෙයි. මොකද ඉතින් මෙහෙම නිවාඩු දවස් හැමදාම ඉන්නේ නෑනේ. ඉතින් ඒ දවසට පොඩ්ඩක් එළියට යන්න නැති වුණොත් නම් හිතට ඉතින් පොඩ්ඩක් දුකයි තමයි. අපි කවුරුත් මිනිස්සුනේ. එහෙමයි කියලා ඉතින් අපිට මේ ලස්සන සබහාදහමෙන් දෙන දේවල් එපා කියන්න බෑ. එපා කියන්න එහෙම අයිතියකුත් නෑ. මොකද අපිත් මේ සබහාදහමේ එක කොටසක්. ඉතින් අපිට බෑ සබහාදහම පාලනය කරන්න. සබහාදහමින් මොන දේ දුන්නත් ඒ දෙන දේෙන් අපි සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් කොහොම වෙතත් වැස්ස කොයි වෙලාවක හෝ පායයි කියන බලාපොරොත්තුවත් එක්ක ඔන්න මම ඉක්මනට කෑම ටික හදන ගමන් තමයි ඔය ඉන්නේ. ඉතින් සබහාදහමට බැන හිටියා කියලා ඉතින් ඇති වැඩක් වෙන්නේ නෑනේ. එයාට කැමති වෙලාවට එයා වහිනවා. එයාට කැමති වෙලාවට පායනවා. ඔහොම තමයි ඉතින්. ඔන්න ඉතින් ඔයාලත් එක්ක කතා කරම මං උයන වැඩේ ඉවර කරගත්තා. ඉතින් දැන් බුද්ධ පූජාව තියෙන වෙලාවත් මේ වෙනකොට ලං වෙලා තිබ්බේ. ඒකට උවමනා කරන දේවල් ටික හදන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් මං හරීම ආසාවෙන්, හරි ශ්‍රද්ධාවෙන්, හිතේ සැනසීමෙන් සතුටින් කරන දෙයක් තමයි බුදු පියාණන් වහන්සේට සම්බුද්ධ පූජාව තියෙන එක. ඉතින් මේ දේවල් හරි පිරිසිදුවට පිළිවෙලට කරන්න ඕන දේවල්. පුංචි කාලේ ඉඳන්ම මේ දේවල් මගේ ඇස්වලට හුරු පුරුදු වෙලා තියෙනවා. මොකද මගේ අම්මා තාත්තා අපි පුංචි කාලේ ඉඳන්ම මේ දේවල් කරනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි බුදුන්ට සැලකීමේ ලැබෙන ඵල විපාක ගැන ඒගොල්ලෝ අපිට පුංචි කාලේ ඉඳන්ම කියලා දීලා තියෙනවා.
ඉතින් මගේ දෙමාපියන්ට ජාතිත් පිං සිද්ධ වෙන්න මමත් මගේ සංසාර ගමන කෙටි කරගන්න පින් පොතට පින් රැස් කරන ගමන් තමයි ඉතින් මගේ ජීවිතය ගලාගෙන යන්නේ. මගේ චූටි දෝනියා මේ මල් වට්ටියකුත් අතේ තියාගෙන හරි ලස්සනට මල් ටික හදන්නේ පන්සල් යන්න. හැබැයි ඉතින් අපි පන්සල් යන්නේ පොසොන් පෝය දවසේ නෙවෙයි. ඊට පහුවෙනිදා දවසේ. මොකද පොසොන් පෝය දවසේ අපි තුන්දෙනාට පන්සලට යන්න බැරි වුණා. හවස් වෙනකමුත් වැස්සේ අඩුවක් තිබ්බේ නැති හින්දා. ඉතින් ඔන්න පහුවදා හවස් වෙලා ඊයේ යන්න බැරි වුණු ගමන යන්න තමයි ඔය ලෑස්ති වුණේ. පෝය දවසේ පන්සලට යන්න බැරි වුණාට පෝයදාට පහුවෙනිදා ගියපු මේ ගමනේදී අපි තුන්දෙනාට ගොඩාක් අයට හම්බෙන්නේ නැති අවස්ථාවක් හම්බුණා. ඉතින් ඒ කියන්නේ දුර්ලභ පින්කමකට අත ගහන්න සහසම්බන්ධ වෙන්න අපි තුන්දෙනාටත් අවස්ථාවක් හම්බුණා. ඒ මොකද්ද කියලා දැනගන්න වීඩියෝ එක දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්නකෝ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක බලන්නේ මාව subscribe කරන්නේ නැතුව නම් මගේ channel එක subscribe කරලා මට පුංචි උදව්වක් කරන ගමන්ම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාගේ හිතේ ඇතිවෙච්ච ඒ පුංචි සිතුවිල්ල කමෙන්ට් එකක් විදිහට පහලින් ලියාගෙන යන්නත් අමතක කරන්න එපා කියලා හරි ආදරයෙන් මම මතක් කරනවා. අපි තුන්දෙනාත් එක්ක ඔන්න ඉතින් පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා ඉතින් මල් පූජා කරන්න කියලා බුදු කොටියට ගියාම හිතට දැනුනේ පුදුමාකාර සතුටක්. හරි ප්‍රීතිමත් හැඟීමක්. මොකද ඔයාලට පේනවද බුදු මෙදුරේ මල් ආසනේ පුරාවටම සුදු පාටට හරි ලස්සනට පින් පාටට කඩු පුල් මල් පූජා කරලා තිබුණා. ඉතින් මේ කඩුපුල් මල් පූජාව හැමෝටම ලැබෙන්නේ නැති දුර්ලභ අවස්ථාවක්. ඉතින් අපිටත් මේ කඩුපුල් මල් පූජාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් කවුරුන් හෝ පිරිසක් විසින් යාළගේ ඉඩමේ හැදිලා තිබුණු මේ කඩුපුල් වැල්වල කඩුපුල් මල් අපේ මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවක් විදිහට පූජා කරන්න ඒගොල්ලෝ පන්සලට අරන් ඇවිත් තිබුණා. ඉතින් ඒ මොහොතේ පන්සලේ හිටපු හැම කෙනෙකුටම වගේ ඒගොල්ලෝ මල් බෙදලා දුන්නා දෝතිම්ම පූජා කරන්න කියලා. ඉතින් ඒගොල්ලන්ටත් මම මේ වෙලාවේ ගොඩාක් පින් කියලා කියනවා. ඉතින් එතන අපි යන වෙලාවේ ඒ පන්සලේ ගොඩාක් ලොකු සෙනගක් එදා හිටියෙත් නැහැ. මොකද ගැටඹි පන්සල කියන්නේ හැම නිතරම ගොඩක් පිරිසක් ගැවසෙන තැනක් නේ. ඉතින් අපි යන මොහොතෙන් හිටියේ බොහොම සුළු පිරිසක්. ඉතින් මේ හැමෝටම ඒගොල්ලෝ දීපු ඒ කඩුපුල් මල් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අභියස පූජා කරන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් මම ඒක තමයි කිව්වේ අපිට කලින් දවසේ පන්සල් එන්න බැරි වුණාට පහුවෙනිදා ආපු මේ ගමනේදී ලොකු පිනක් කරගන්න පුළුවන් අවස්ථාවක් හම්බුණා කියලා. ඉතින් කඩුපුල් මල් කියන්නේ ගොඩාක් අය දැකලා තිබුණාට බුදු පියාණන් වහන්සේට පූජා කරන්න ලැබෙන අවස්ථාව ගොඩක් අයට අඩුයි. ඉතින් කඩුපුල් මල් පූජාව කියන්නේ මහා ආනිසංස ගෙන දෙන මල් පූජාවක් කියලාත් මං අහලා තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි හරිම ප්‍රීතිමත් හැඟීමක් තමයි ඒ දවසේ දැනුනේ හිතට. ඉතින් අපේ ජීවිතේ සමහරක් වෙලාවට අපි කොච්චර උත්සාහ කරත් අපි කැමති දේවල් ළඟා කරගන්න අපිට නොහැකි වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ අපි උත්සාහ කරලා ළඟා කරගත්තත් අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් දේවල් අපේ ජීවිතය තුළ අපිට හම්බ වෙන්නේ නැති අවස්ථා තියෙනවා. හැබැයි අපි නොහිතන වෙලාවට නොහිතන දේවල් ඕන තරම් අපේ ජීවිතේට ලැබෙන අවස්ථාත් තියෙනවා. ඒවා හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඉතින් අපිට මේ පොසොන් පෝය දවසට අපිට හම්බෙච්ච හොඳම දේ තමයි ඉතින් අන්න අය විදිහට ලබා ගන්න අපිට පුළුවන් උනේ. ඉතින් මම හැම මොහොතකම හිතන්නේ මේ අහස යට මේ අපේ ජීවිතයේ ඇතුලේ මේ සංසාර ගමනේ අපිට ලැබෙන්නේ අපිට ලැබිය යුතු හොඳම දේවල්. එහෙනම් ඉතින් ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකන් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න.